ආයුබෝවන් අද දවසේදී අපි ඉන්නේ මේ ගාල්ල නගරයට එකතු වෙලා සදාහරිත වැවිලි සමාගමේ 24 වෙනි සංවත්සරයට සමගාමීව තමයි අද දවසේදී මේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ. අපිත් එක්ක ඉන්නවා සදාහරිත සමූහ ව්‍යාපාරයේ ගරු සභාපතිතුමන් සතිෂ් නවරත්න මැතිතුමන්. අපි එතුමන්ගෙන් අහලා බලමු මේ ආපු ගමන 2002 වර්ෂයේ සිට මේ ආපු ගමන 24 වසරක් පුරාවට ඇවිල්ලා අද දවසේදී මේ 24 වන සංවත්සරයට මොකද්ද මේ කරන කර්තව්‍ය? ඇයි මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඔබතුමන්ට හිතුනේ? අපි පසුගිය වසර 24 පුරාවට සමාගමක් හැටියට බොහෝ දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සාර්ථකත්වය අපි සමරනවා නම් අපි කතා කරත් සිද්ධීන් කීපයක් අපි මේ වන විට ලංකාව පුරා අක්කර 3000කට වඩා වැඩි වාණිජ වනවගා බිම් වටිනාකමින් වැඩි වගාවන් පවත්වාගෙන යනවා. ඒ වගේම ලංකාවෙන් එළියේ විදේශීය රටවල අක්කර 5000කට වඩා වැඩි වගා බිම් පවත්වාගෙන යනවා. ඒ වගේම අපි වටිනාකම එකතු කරපු නිෂ්පාදන අපි හඳුන්වා දීලා තියෙනවා. අපි අපේ වනවගා බිම් වලින් ලබා ගන්න සඳුන් තෙල්, අගවුට් තෙල් ආශ්‍රයෙන් අපි නිෂ්පාදනය කරන සෝද විලවුන් වර්ග ලෝකේ පුරා අපේ සන්නාමයක් යටතේ අපේම අලෙවිසල් වල අපි අලෙවි කරමින් ඉන්නවා. ඒ වගේම රටට අනාගතයේදී විදේශ විනිමය ලැබෙන විශාල වටිනාකමින් යුත් වගා බිමක් මේ වන විට පවත්වාගෙන යනවා. ඉතින් අපි මෙවැනි ඉතිහාසයේදී හැරලා බැලුවම අපි බොහෝ සමාගමට වගේම රටට ජාතික ආර්ථිකයටත් වැදගත් කටයුතු බොහෝ ප්‍රමාණයක් අපි සිදු කරලා තියෙනවා. ඉතින් අපි ඒ අපේ ජයග්‍රහණ අපේ සාර්ථකත්වය අපි සමරන්නට නිහතමානී ලෙස අපි සමරන්නට අපි තෝරගත්තා ශාලාවක් ඇතුළක පවත්වන උත්සවයක් වෙනුවට මේ රටේ සමාජයට වඩා වැදගත් ප්‍රයෝජනවත් කාර්යයක යෙදෙන්නට. ඒ අනුව අපි මේ දිනවල තියෙන රටම මුහුණ දෙන සමාජයේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ඩෙන්ගු උවදුර. මේ ඩෙන්ගු උවදුර මර්ධනය කරන්නට අපි අපේ උපරිම ශක්තිය යොදවලා මේ සංවත්සරයට සමගාමීව ගාල්ල නගරය සිංහ සමාජයත් ගාල්ලේ වාණිජ මණ්ඩලයත් අතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එකතු කරගෙන අපි ඔවුන් සමග අත්වැල් බැඳගෙන නගරය පිරිසිදු කරන්න, ඩෙන්ගු වළක්වන්න අපි මේ වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. ඒක ඇත්තටම මම හිතනවා අපිට කරන්න පුළුවන් වඩා හොඳම සමාජ සත්කාරයක් කියලා මේ මොහොතේ අපි 24 වෙනි සංවත්සරය සමරන්න.